ඔන්න ඉතින් තවත් ලස්සන වීඩියෝ එකක් ඔයාලට ගෙනාවා. අයිබෝන් මිත්‍රවරුනි. මේ 1915 දී ගත්තු ඡායාරූපයක්. ඒ දවස්වල අපේ ප්‍රවාහනය. මෙතන කෝට් එක දාගත්තු සිංහලයෙකුත් ඉන්නවා. මට පේන විදියට පොඩි ළමයි දෙන්න ෂපෝට් එකට ඉන්න දෙන්නෙක් වගේ. බ්‍රිතාන්‍ය පාලනය යටතේ 1915 දී විශේෂ සිද්ධි ගොඩක් ලංකාවේ සිද්ධ වුණු කාලයක්. එකක් තමයි සිංහල මුස්ලිම් කෝලාහලය. මේ නිසා මාෂල් ලෝ එහෙම නැත්නම් යුද නීතිය 1915 ජුනි මාසයේදී ලංකාවේ ප්‍රකාශයට පත් කළා. මේ නීතිය යටතේ ලංකාවේ ප්‍රමුඛ සිංහල දේශපාලන නායකයින් අත්අඩංගුවට ගත්තු නිසා බ්‍රිතාන්‍ය පාලනය ගැන ජනතාව ගොඩක් කලකිරලා හිටපු කාලයක්. මේ නිසා ලංකාවේ නිදහස් අරගලය ශක්තිමත් වෙන්න පටන් ගත්තා. මේ 1880 දී ගත්තු ෆොටෝ එකක්. මේ කාලෙත් සම්පූර්ණයෙන් දේශපාලන බලය තිබුණේ බ්‍රිතාන්‍යයන්ට. කෝපි වගාව බිඳ වැටිලා තේ වගාව වේගයෙන් වර්ධනය වුණු කාලයක් තමයි 1880 ගණන්. මේ තියෙන්නේ 1880 ගණන් වල ගත්තු තවත් ලස්සන ඡායාරූප ටිකක්. බලන්න මේ ස්ථාන අඳුරගන්න පුළුවන්ද කියලා. මේ පිටකොටුව. ඔය තියෙන්නේ කොළඹ වරාය. මේත් එදා කොළඹ 1880 දී. මෙන්න මේ බිල්ඩින් එක මොකක්ද? බිල්ඩින් එකේ නම දන්නව නම් ටයිප් කරගෙන යන්න අමතක කරන්නත් එපා, අනිත් අයට දැනගන්නත් එක්ක. මෙන්න මේ ෆොටෝ එක 1939 ගත්තු එකක්. අමුතු ගතියක් තියෙනව නේද? මේ කාලේ වෙනකොටත් අපි බ්‍රිතාන්‍යයේ යටත් විජිතයක්. හැබැයි 1931 ඩොනමෝර් ආණ්ඩු ක්‍රමය යටතේ සර්වජන ඡන්ද බලය වගේම අපිට දේශපාලන බලතල ලැබුණු කාලයක්. රාජ්‍ය මන්ත්‍රණ සභාවේ සර් බාරොන් ජයතිලක, එන්.එම්. පෙරේරා, එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක වගේ සිංහල දේශපාලන නායකයින් රාජ්‍ය මන්ත්‍රණ සභාව තුළ ප්‍රමුඛ භූමිකාවක් දරපු කාලයක්. මේ ඒ දවස්වල පොත් ප්‍රදර්ශනයක්. 1960 ගත්තු ඡායාරූපයක්. ගාල්ල නගරේ වීදියක්. ගාලු කොටුවට ආසන්නයේ වීදියක් තමයි මේ. පොත් ප්‍රදර්ශනයට පාසල් සිසුන් පොත් ප්‍රදර්ශනය කරමින් පොත් ප්‍රදර්ශනය කරන ස්ථානයට පොත් ගෙනියනවා. ඒ කාලේ හරිම වෙනස් නේද? මේ තියෙන්නේ 1967 ගත්තු ෆොටෝ එකක්. ඔය ඉන්නේ සිංහල හෙදකාර්ය මණ්ඩලය එක්ක මිෂනාරි හෙදියන්. 1960 ගණන් වල කඳුකර ප්‍රදේශයේ මිෂනාරි රෝහල් වල විදේශීය හෙදියන් සේවය කරලා තියෙනවා. ඒ අය තමයි මේ ඔබ දකින්නේ. මිෂනාරි කියලා කියන්නේ ක්‍රිස්තියානි ආගමට සම්බන්ධයි කියන එකනේ. අපේ රටේ බ්‍රිතාන්‍ය යුගයේදී මිෂනාරීන් විසින් පාසල්, රෝහල් සහ සමාජ සේවා ආයතන ගොඩක්ම ආරම්භ කළා. එයාලගේ ප්‍රධාන අරමුණ උනේ ආගම ප්‍රචාරය කිරීම. නමුත් සමාජයට ඒ හරහා ලොකු සේවයක් වුණා. ඔය තියෙන ඇම්බුලන්ස් එක 1950 ගණන් වල බ්‍රිතාන්‍ය නිෂ්පාදනය කළ බෙඩ්ෆෝඩ් CA වර්ගයේ එකක්. අදට නවතිනවා ගිහින් ගෙන්නම්.